ආපම් පුතා හැම අවුරුද්දකම ලක්ෂ ගාණක් ළමයි උසස් පෙළ කරනවා. ඒ හැමෝම වගේ පන්ති එනවා. ඒ හැමෝම පන්තියට ගමන් පොත් පුරවනවා, නෝට් පුරවනවා. හැබැයි පුතේ අවසානයේදී දිස්ත්‍රික්කෙටම පළවෙනියෝ ඉන්නේ එකම එක්කෙනයි. ඔයා හිතනවද ඒක අහම්බයක් කියලා? නෑ පුතා, ඒක අහම්බයක් නෙවෙයි. ඒක තද බල කැපවීමක හා නිවැරදි සැලසුමක ප්‍රතිඵලයක් පුතා. 20යි 25 දී අපි ඒ ජයග්‍රහණ ලබා ගත්තේ නිකන් නෙවෙයි පුතා. දිස්ත්‍රික්කේ ප්‍රථමයා වෙන්න නම් ඔයා පුතා සාමාන්‍ය ළමයෙක් විදිහට වැඩ කරලා හරියන්නේ නැහැ. ඔයා අනිත් හැමෝටම වඩා ඔයා එක පියවරක් නෙවෙයි පියවර 10කින් අනිත් හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්න ඕන. අනිත් අය නිදා ගන්න වෙලාවට ඔයා ඇහැරලා ඉන්න ඕන. විභාග ශාලාවේදී පුතා ඔයා ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම ඒකේ තියෙන හැම අකුරක්ම හැම ප්‍රශ්නයක්ම ඔයාට හුරු පුරුදු වෙන්න නම් අද ඔයා දහඩිය හෙලන්න ඕන. ඉකෝන් කියන්නේ පුතා ලකුණු ගන්න ඉගෙන ගන්න විෂයක් විතරක්ම නෙවෙයි. ඒක පුතා ජීවිතේ දකින්න විදිහ. දිස්ත්‍රික් ප්‍රථමයා වෙන දරුවා පන්තියේ දෙන ටියුට් එක විතරක් බලලා වැඩ කරන කෙනෙක් වෙලා හරියන්නේ නැහැ පුතා. එයා හොයනවා, එයා ප්‍රශ්න කරනවා, එයා තමන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවා එකින් එක පරාජය කරනවා. මතක තියාගන්න පුතා, විභාගයේ තියෙන්නේ 2028 වුණාට ඒකේ රෑන්ක් එක තීරණය වෙන්නේ අද ඔයා වැඩ කරන විදිය අනුව. අද ඔයා කරන එක පැයක වැඩක් හෙට ඔයාගේ ඉසඩ් ස්කෝර් එකේ තීරණාත්මකම සාධකය වෙන්න පුළුවන්. පුතා අපේ ඉකෝන් පන්තියේදී ඔයාට ලබා දෙන්නේ විෂය දැනුම පමණක්ම නෙවෙයි, දිනන්න ඕන වෙන ඒ චැම්පියන් මයින්ඩ්සෙට් එක ඔයාට ලබා දෙනවා. 20යි 25 දී අපි ඒක ඔප්පු කරා. දැන් පුතා මම ලෑස්ති 20යි 28 දී ඔයාව එතනට අරයි යන්න. හැබැයි පුතා උඹ මට එක පොරොන්දුවක් දීපන්. මම පෙන්නන පාරේ උපරිම මහන්සියෙන් බැවිදින්න සූදානම්ද? එහෙනම් වරෙන් පුතා අපි 20යි 28 උසස් පෙළ විභාගයෙන් ලංකාවම හොල්ලන වාණිජ්‍ය ප්‍රතිඵලයක් බිහි කරමු. අයිලන්ඩ් ප්‍රස් කියන පුතා ඔයාගේ හීනයක් නෙවෙයි. ඒක ඔයාගේ පුතා ඊළඟ ඉලක්කය.